Right, I'm back. Sorry මට ටිකක් සනීප නැති වෙලා හිටියා. ඒක නිසා තමයි වීඩියෝස් කරගන්න බැරි වුණේ. කොහොම හරි මේ තුන්වෙනි කොටස ෆාරුක්ට පිළිතුරු දෙන. එයාගේ වීඩියෝස් 3කින් මම ගත්ත සබ්ජෙක්ට් එක තමයි මුහම්මද් සහ ක්‍රිස්තියානියන්ගේ සබඳතාවය. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ෆාරුක් කරපු අන්තිම වීඩියෝ එකේ ඔහු කියනවා ඔහු හුඟක් වර්ණනා කරා ක්‍රිස්තියානියන්ගේ හොඳ කිව්වා හුඟක්. ඒත් එක්කම කිව්වා ක්‍රිස්තියානි අයත් අල්ලාහට අනුව එහෙම නැත්නම් කුරානයට අනුව ඔහුනොත් ස්වර්ගයට යනවා කියලා. මේක ඔහු කිව්වේ මූලික කාරණාව අර මම අල්ෆාතියා කියලා වීඩියෝ එකක් කරා. මම කිව්වා අල්ෆාතියා එකේ මේගොල්ලන් හැමදාම දවසට 17 පාරක් නම දිනවා. ඒගොල්ලන්ව ක්‍රිස්තියානි අය වගේ කරන්න එපා, යුදෙව්වරු වගේ කරන්න එපා කියලා. ඒකට තමයි ඔහු ඒ පිළිතුර දීලා තිබ්බේ. ඇයි අපි එහෙම සමහරක් ක්‍රිස්තියානි අය තමයි නරක, සමහරක් ක්‍රිස්තියානි අය නරක නෑ. අල්ලා කුරාණයට අනුව ක්‍රිස්තියානි අයත් ස්වර්ගයට යනවා. ඒක නිසා අපි මේ ක්‍රිස්තියානි අය වගේ අපව කරන්න එපා. යුදෙව්වරු වගේ අපව කරන්න එපා කියලා එහෙම ඔක්කොම ක්‍රිස්තියානි අය ගැන නෙමෙයි එතන කියන්නේ කියලා ලොකු දිග වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් ඒකට තමයි අද මම මෙතනට පිළිතුරු දෙන්න යන්නේ ෆාරුක්ට සහ මම මේ වීඩියෝ එක මම නම් කරේ ක්‍රිස්තියානුවන් ස්වර්ගයට. ඇයි නම් එයා කිව්වා කුරානයේ තියෙනවා කියලා එහෙම පදයක්. ඇත්තටම එහෙම තියෙනවා වාක්‍යයක්. නමුත් අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මේ වාක්‍ය මේකට අදට වළංගුද කියලා තමයි අපි බලන්නේ. ඇයි නම් මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා කුරානයේ තියෙනවා සංශෝධන නීති. ඒ කියන්නේ abrogation law අල්ලාම දීලා තියෙනවා. ඕගලන් මගේ වීඩියෝ බලනවා නම් මම මොනවද මේ කතා කරන්නේ කියලා ඕගලන්ට තේරෙනවා. සහ මුසල්මානුවන් රැවටීම ෆාරුක්ගේ කලාව කියලා මම මේකට නම් කරේ. මේක වීඩියෝ එක අන්තිමේදී ඕගලන්ට ඒක තේරෙයි මම මේ වීඩියෝ එක මෙහෙම නම් කරේ කියලා. සහ මේ ප්‍රොෆෙසර් මම මෙතන දාගත්ත ඒකත් කාරණයක් තියෙනවා. ඒකත් වීඩියෝ එක බලලා වුණාම ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි ඇයි මේ ප්‍රොෆෙසර් මෙතන දාගෙන තියෙන්නේ කියලා. අපි බලමු දැන් මේ වීඩියෝ එකෙන් මේ ෆාරුක් කියපු හැටියට ක්‍රිස්තියානුවන් හරි හොඳයි කියලා කිව්වා උදව් කරන වෙලාවට ඒගොල්ලන් තමයි ඉස්සල්ලාම උදව් කරන්න එන්නේ කියලා ෆාරුක් ඒක ඇත්ත. නමුත් අපි බලමු ක්‍රිස්තියානි අයට මේ මොහොමඩ් තුමා සහ අල්ලා සහ මුස්ලිම් අය කොහොමද සැලකුවේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. right. දැන් අපි යන් ක්ලිප් දෙකට දෙවෙනි ක්ලිප් එකට. now මම ඔයගලන්ට කියන්න ඕනේ ප්‍රොෆට් මොහොමඩ් තුමා අවුරුදු 23ක් මොහොමඩ් ඒ ප්‍රොෆට් කෙනෙක් වෙලා හිටියා. අවුරුදු 23ක්. ඒ අවුරුදු 23 තුල අවුරුදු 17ක්ම ඔහු හිටියේ තමාගේ උපන් තැන. ඒ කියන්නේ යාගේම කට්ටියත් එක්ක මැකාවල තමයි ඔහු ජීවත් වුණේ අවුරුදු 13ක්. එතකොට ඒ අවුරුදු 13ේම ප්‍රොෆට් මොහොමඩ් try කරා එයාගේම කට්ටියට කියන්න කුරේෂිවරුන්ට කුරේෂිවරුන් කවුද කියලා ඔයගලන් දන්නවා දැන් මගේ වීඩියෝ බලනවා නම් කුරේෂිවරුන්ට කියන්න try කරා අල්ලාගේ අන්තිම ප්‍රොෆට් මම තමයි අල්ලාගේ පණිවිඩය ඔයගලන්ට දෙන්නේ සහ අල්ලාටයි මිනිස්සුන් අතර වෙන කවුරුත් නෑ අල්ලා කියන එක දෙවි කෙනෙක් මම තමයි යාගේ අන්තිම ප්‍රොෆට් කියලා විශ්වාස කරන්න ඔය ඔක්කොම රූප වන්දනා නවත්තන්න කියලා ප්‍රොෆට් මොහොමඩ් කිව්වා. කිව්වම ඒ එක්කෙනෙක්වත් ප්‍රොෆට් මොහොමඩ් පිළිගත්තේ නැහැ. තාම අතලොස්සක් තමයි ප්‍රොෆට් මොහොමඩ්ගේ නෑදෑයම ප්‍රොෆට් මොහොමඩ්ව පිළිගත්තේ නැහැ. ඉතාලම අතලොස්සක් තමයි ප්‍රොෆට් මොහොමඩ්ව පිළිගත්තේ. ඒ කාලෙදි තමයි අර මං වීඩියෝ එකක් කරා සල්මන් රුෂ්ද ඇහැකුත් නැති වුණා කියලා මේ ගැන පොතක් ලියන්න ගිහිලා. එහෙනම් ඒ කාලෙදි ප්‍රොෆට් මොහොමඩ් මේගලන්ට රූප වන්දනාව කරන්න එපා. අල්ලාහගේ දුවවරු තුන්දෙනාට නමස්කාර කරන්න එපා. ඒවා එපා කියලා පස්සේ ප්‍රොෆට් මොහොමඩ්ට තේරුණා මේක හරියන්නේ කියලා අන්තිමට ප්‍රොෆට් මොහොමඩුත් ඒගොල්ලන්ට එක ගිහිලා ඔව් මේ ඇත්ත මේ අල්ලාහගේ දුවවරු තුන්දෙනා තමයි අල්ලාටයි මිනිස්යන් අතර
ඉන්ටර්සීඩ් කරන්න කියලා ප්‍රොෆට් මොහමඩ් ආයෙත් ගිහිල්ලා අර අල්ලාගේ දුවලා තුන්දෙනාට නමස්කාර කරනවා. ඉතින් ඕකට තමයි කියන්නේ සැටනික් වර්සස් කියලා. ඕක ආශ්‍රයෙන් තමයි සල්මාන් රුෂ්දි කතාවක් නවකතාවක් ගොඩනගන්නේ. ඒ වීඩියෝ එකත් මං කරා. ඒකත් ගිහිල්ලා බලන්න. මේ වීඩියෝ එක හොඳට තේරෙන්න නම් හුඟක් වීඩියෝස් බලන්න වෙනවා මගේ මං කරලා තියෙන. ඊට පස්සේ ප්‍රොෆට් මොහමඩ් හැංගි අර හොඳ වාක්‍යවල් ඔක්කොම ඒ කියන්නේ මම තව වීඩියෝ 3ක් කරා අපේ ලංකාවේ අර අලි බොරු 3 කියලා ඒවත් ගිහිල්ලා බලන්න ඒවවල තියෙන මේ for you your religion and for me my religion ඊට පස්සේ there is no compulsion in religion and ඊට පස්සේ if you kill one person එක්කෙනෙක්ම මැරුවොත් ඒක මුළු මනුෂ්‍ය සංහතියක්ම මැරුවා වගේ අන්න ඒ වගේ හොඳ වාක්‍ය සහ ක්‍රිස්තියානි අයත් මම මෙතන දාලා තියෙනවා සූරා 2 verse 62 මම මෙතන දාලා තියෙනවා ක්‍රිස්තියානි අයත් ස්වර්ගයට යනවා මොකද යුදෙව්වරුත් ස්වර්ගයට යනවා සේබියන්ස්ලත් ස්වර්ගයට මේ කාලේ තමයි මේ අවුරුදු 13 තුල තමයි ප්‍රොෆට් මොහමඩ් මේවා ඔක්කොම කියන්නේ අල්ලත් මේ වර්සස් ඔක්කොම ප්‍රොෆට් මොහමඩ්ට එවන්නේ මේ අවුරුදු 13 කාලේ ඒ කාලේ තමයි ප්‍රොෆට් මොහමඩ් කට්ටියක්ව ඊට පස්සේ මොනවද ප්‍රොෆට් මොහමඩ් කරන්නේ ප්‍රොෆට් මොහමඩ්ගේ බාප්පා තමයි ප්‍රොෆට් මොහමඩ්ව ආරක්ෂා කරගන්නේ එයාගෙම මිනිස්සුන්ගෙන් ප්‍රොෆට් මොහමඩ්ගේ බාප්පත් ඉස්ලාමයට හැරෙන්නේ නැහැ මැරෙන තුරා එයාත් හැරෙන්නේ නැහැ ඉතින් ප්‍රොෆට් මොහමඩ්ගේ බාප්පා ඇවිල්ලා අර මේ මුලාදෑනියෙක් වගේ ගම් මුලාදෑනියෙක් වගේ එයා ඉතින් ප්‍රොෆට් මොහමඩ්ව ආරක්ෂා කරගන්නවා එයා ඒගොල්ලන්ගේම කට්ටියගේ පස්සේ ප්‍රොෆට් මොහමඩ්ගේ බාප්පත් මැරිලා යනවා මැරුණාට පස්සේ ප්‍රොෆට් මොහමඩ්ව ආරක්ෂා කරගන්න කවුරුත් නැහැ. එතකොට මොනවද කරන්නේ ප්‍රොෆට් මොහමඩ් කට්ටියක් එයා ළඟ දැන් ඉන්න අතුලස්සක් ඉන්න කට්ටියක්ව යවනවා ඉතියෝපියාවට. මම ඒ වීඩියෝ එකත් කරා ඒකත් ගිහිල්ලා බලන්න අසරණාගතයන් හැටියට. එයා කියනවා ඉතියෝපියාවේ හොඳ ක්‍රිස්තියානි අර ෆාරුක් කිව්වා වගේ ක්‍රිස්තියානි මිනිස්සු සොරි හැමතිස්සෙම උදව්වට මේගොල්ලන්ට උදව් කර අවශ්‍ය වෙන වෙලාවට මේගොල්ලන් ගිහිල්ලා එතන බොරු කිව්වත් මවාපෑමක් කරත් ඒ රජතුමා මේගොල්ලන්ව ආරක්ෂා කරගත්තා. ඉතින් මේගොල්ලන් ඉතියෝපියාවට යනවා ආරක්ෂාවට කණ්ඩායමක් ප්‍රොෆට් මොහමඩ් එක්ක යනවා මදීනාවට. දැන් මේ අවුරුදු 13ට පස්සේ 13ක් මේ යාගිම තැන ඉඳලා මදීනා කියන්නේ යාත්‍රි. ඒ මදීනා පැත්තේ ඉන්නේ හුඟක්ම ඉන්නේ යුදෙව්වරුයි ක්‍රිස්තියානි අයයි ඇරබ්ස්ලා. ඒ කියන්නේ දැන් හුඟක් අයට මතයක් තියෙනවා හුඟක් මේ ප්‍රොෆෙසර්ස්ලාත් ඉස්ලාම ගැන අරාබිය ගැන කතා කරනකොට මේ අරාබි ජාතිකයන්වයි මුස්ලිම් අයවයි පටල ගන්නවා. ඒගොල්ලන් ඒකත් මම මේ පේකෙන් පැහැදිලි කරන්න. ඉතින් එතන ජීවත් වෙන අරාබි මිනිස්සු එතකොට යුදෙව්වරුන් එතකොට ක්‍රිස්තියානි අය තමයි මේ හරිය ජීවත් වෙන්නේ. ප්‍රොෆට් මොහමඩ් මොනවද කරන්නේ? sorry. එහෙට ගිහිල්ලා අවුරුදු එහෙට ගිහිල්ලා ඌ ඉතාමත් ශක්තිමත් වෙනවා. කොහොමද ශක්තිමත් වෙන්න නම් එහෙ ඉන්නවා අන්සාරි කියලා කොට්ටාශයක් ජන කොට්ටාශයක් ක්ලෑන් එකක්. ඒගොල්ලන් යුදෙව්වරුයි ක්‍රිස්තියානි අයත් එක්ක තමයි ඒගොල්ලන් ජීවත් වෙන්නේ. ඒගොල්ලන් කල්පනා කරනවා මේ යුදෙව්වරුන්ටත් පොතක් තියෙනවා. යුදෙව්වරුන්ටත් ප්‍රොෆෙට්ස්ලා ඉන්නවා. ක්‍රිස්තියානි අයටත් පොතක් තියෙනවා. ක්‍රිස්තියානි අයටත් ප්‍රොෆෙට්ලා ඉන්නවා. අපිට කවුරුත් නැහැ කියලා පස්සේ මේ ප්‍රොෆට් මොහමඩ් කියනකොට එයා තමයි අන්තිම ප්‍රොෆට් ආව කියලා ඒගොල්ලන් එයාව විශ්වාස කරනවා. ප්‍රොෆට් මොහමඩ්ව විශ්වාස කළා ඒගොල්ලන් තමයි කියන්නේ ප්‍රොෆට් මොහමඩ්ට මදීනාවලට එන්න කියලා. දැන් ප්‍රොෆට් මොහමඩ් එහෙ ගියාම දැන් මෙයාට කට්ටියක් ඉන්නවා. මෙයාගේ වටේ ක්ලෑන් එකක් ඉන්නවා. මෙයාව විශ්වාස කළා මෙයා තමයි අන්තිම ප්‍රොෆට් කියලා ක්ලෑන් එකක් ඉන්නවා. දැන් මෙතන මොනවද වෙන්නේ? අර ඉස්සෙල්ලා අවුරුදු 13 තුල ප්‍රොෆට් මොහමඩ් no raids ඒ කියන්නේ කොල්ල කැම්ප් කරන්නේ නැහැ, battles නැහැ, fight නැහැ. ඒවා මුකුත් අර 13 තුල නැහැ. නමුත් අවුරුදු 13කට පස්සේ එයා මදීනා ගියාම එතන එයා හිමින් පටන් ගන්නවා රේඩ්ස් කරන්න. ඒ කියන්නේ කැරවෑන් රේඩ්ස්. බඩු අරගෙන එක පැති වලට යන ඔය කුරේෂි අය ගිහිල්ලා මදීනා වලට ආයේ බඩු ගේනකොට කුරේෂ් වලට එහෙම ප්‍රොෆට් මොහමඩ් මාල් කරන්නේ මේගොල්ලන්ගේ මේ කැරවෑන් රේඩ් කරනවා. දන්නවනේ ඒ කියන්නේ කොල්ල කනවා කැරවෑන් එහෙම කොල්ල ඊට පස්සේ මොනවද කරන්නේ ප්‍රොෆට් මොහමඩ් කොහොම හරි කළා බැටල්ස් කරලා එක්ස්පෙඩිෂන් කරලා ඔය දන්නේ නැද්ද ඔය ෆයිට් කරලා පස්සේ අන්තිමට මොනවද කරන්නේ ප්‍රොෆට් මොහමඩ්
මෙයාට හොඳ හමුදාවක් හදා ගන්නවා. ඒ කියන්නේ දැන් ගිහිල්ලා ගමක් මෙයා විනාශ කරොත් එතන ඒගොල්ලන්ට කියනවා මම ඒක පෙන්නන්න ඒ verses ඔක්කොම මම පෙන්නන්නම්. එක්කෝ ඉස්ලාමයට එන්න ඕනේ. එහෙම නැත්නම් ජසියා ටැක්ස් එක ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඕගලන්ට යුද ප්‍රකාශ කරනවා. දැන් මෙතන මම අවුරුදු ගාන දාලා තියෙනවා 622 ඉඳන් 632 වෙනකන් අවුරුදු 9ක් තුල ප්‍රොෆට් මොහොමඩ් බර ගානක් මම හිතන්නේ 28ක් විතර ඒ කියන්නේ ඔක්කොම රේඩ්ස් බැටල්ස් හැම දෙයක්ම දාලා 28ක් විතර යුද්ධ කරනවා. ඒ කියන්නේ සමහරක් අවුරුදු වල 629 ඉඳන් 630 වෙනකන් උගලන් ගත්තොත් මම මෙතන දාලා තියෙනවා ඔක්කොම 5ක් විතර කරලා තියෙනවා. ඒ කියන්නේ ගිහිලා රේඩ් කරනවා නැත්නම් යුද ප්‍රකාශ කරනවා නැත්නම් මුළු දැන් මේ වකමානුවේදී තමයි අර ප්‍රොෆට් මම ඒක වීඩියෝ එක කරන්න ඕනේ ඔයගලන්ට ප්‍රොෆට් මොහමඩ් ගිහිල්ලා මදීනාවල තියෙන එහෙම්මම නගරයක් විනාශ කරලා දානවා විලේජ් එකක් විනාශ කරලා දානවා විනාශ කරලා යුදෙව්වරුන් ඒක ඒ කරපු දේ යුදෙව්වරුන් කවදාවත් අමතක කරන්නේ ඒ පළාතම විනාශ කරලා ඒ පළාතේ ඉන්න ඒ කියන්නේ තරුණ නායකයා ලීඩව මරලා එයාගේ තරුණ වයිෆ් අලුතෙන් බැඳපු ජෝඩුවක් ඒගොල්ලන් ඒ වයිෆ් ඒ කියන්නේ එයාගේ මුළු සංහතියම මරලා දාලා එතන ඉන්න ඔක්කොම පිරිමින්ව ගෑනුන්ව වහල් සේවයකට අරගෙන එයාගේ අලුත බැඳපු අවුරුදු 17 සොෆියා කියලා යාට කියනවා එයාව ප්‍රොෆට් මොහමඩ් එදාම විවාහ කරගන්නවා. අන්න ඒ වගේ හුඟක් දේවල් යුදෙව්වරුන්ටයි ක්‍රිස්තියානියයටයි ප්‍රොෆට් මොහමඩ් මදීනාවල කරනවා. දැන් ප්‍රොෆට් මොහමඩ් මදීනා අල්ලගෙන මොනවද කරන්නේ? මේ සෙකන්ඩ් ස්ටේජ් එක. ෆස්ට් ස්ටේජ් එකේ තමයි හරි හොඳයි ප්‍රොෆට් මොහමඩ් හොඳ වාක්‍යවල් අල්ලා එවනවා. අපි සාමයෙන් ඉමු, සමාදානයෙන් ඉමු. මේ ඔක්කොම එන්නේ අර ෆාරුක් කිව්වා වගේ ක්‍රිස්තියානියයටත් ස්වර්ගයට යන්න පුළුවන් යුදවල ඒව ඔක්කොම ඉන්නේ අර 13 තුල. අරහෙට ගියාට පස්සේ මදීනා වලට ගියාට පස්සේ ඔක්කොම අනිත් පැත්ත හැරෙනවා. එහි ඉන්න විනාශ කරනවා. එහි ඔක්කොම යුද්ධ කරලා විනාශ කරලා මේ මිනිස්සුන්ව මරලා ඒගොල්ලන්ගේ කාන්තාවන්ව වහල්සෙවට අරගෙන පස්සේ එතන හොඳ හමුදාවක් හදාගෙන ආයෙත් එනවා මැකාවලට. මැකාවලට ඇවිල්ලා ඊට පස්සේ මැකාවල කුරේෂි මිනිස්සුන්වත් ඒගොල්ලන්ගේ අර කාබා එක වටේ ඒගොල්ලන් තිබ්බ පිළිම 360ක් තිබ්බා කියලා කියනවා. ඒ පිළිම ඔක්කොම විනාශ කරලා අර දුවලව විනාශ කළා ඒකත් අල්ලගන්න. දැන් ප්‍රොෆට් මොහමඩ් තමයි දැන් ඒ පැත්තම අල්ලගෙන තියෙන අරාබියේ මේ පැත්තම ප්‍රොෆට් මොහමඩ් අල්ලගෙන ඉවරයි. දැන් ඔයගලන්ට මේක තේරෙනවද? මේ ටික තේරෙන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ ඔයගලන්ට මේ ටික ඒ කියන්නේ ප්‍රොෆට් මොහමඩ් අවුරුදු 23ක් ප්‍රොෆට් කෙනෙක් හැටියට ජීවත් වුණා. අවුරුදු 13ක්ම එයා මැකාවල හිටියේ එයාගේ මයත් එක්ක. එතකොට තමයි මේ ලස්සන සුන්දර වාක්‍යවල් ආවේ. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ආගම මට මගේ ආගම කරන්න ඕනේ කියලා නෑ. ඔයා එක්කෙනෙක්ව මැරුවොත් ඔයා මිනිස් සංහතියක්ම මැරුවා. මේ ඔක්කොම එන්නේ මැකාවල ඉඳලා. නමුත් මදීනා ගියාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් ඔයගලන්ට මේ ටික තේරුණාද? දැන් අපි යමු අනිත් ක්ලිප් එකට. රයිට් මේ ක්ලිප් එකට. දැන් මම මෙතන ඔයගලන්ට පෙන්නලා දීලා තියෙනවා අර මම කිව්ව වීඩියෝස් තුන අර ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පස්සේ මෙතුමා ගිහිල්ලා හැමතැනම ස්ටේජ් වල නැග කියනවා අර අවුරුදු 13ක් ඇතුලේ මැක්කාවල ආපු සුන්දර හරි ලස්සන වාක්‍යවල් කුරානිකේ තියෙන ඒවා කියනවා. ඊට පස්සේ ඒ වීඩියෝස් බලන්න. එහෙනම් මම මේක ඔයගලන්ට මේකේ පෙන්නලා දෙන්න යනවා ඇබ්‍රොගේෂන් ප්‍රින්සිපල්. ඒ වීඩියෝ තුන ඔයගලන් බැලුවොත් ඔයගලන්ට තේරෙනවා මේ ඇබ්‍රොගේෂන් ප්‍රින්සිපල්ස් කියන්නේ කුරානයේ මොකක්ද කියන එක. මම මෙතනත් ටිකක් ඔයගලන්ට මම ඒක පැහැදිලි කරන්නම්. සංශෝධන නීති කුරානයේම අල්ලාම එවනවා සංශෝධන නීති. ඒ නීති බලන්න ඕන නම් අර වීඩියෝස් තුන ඔයගලන් අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. පස්සේ මෙතන මම සල්මන් රුෂ්දිගේ වීඩියෝ එක දාලා තිනවා කරපු එකක්. ඒකත් ගිහිල්ලා බලන්න. ඒකෙන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ප්‍රොෆට් මොහමඩ් මැකාවල ඉන්නකොට අරගලන්ට එපා මේ පිළිම වන්දනා කරන්න එපා කියලා බැරිම තැන ගිහිල්ලා එයාත් ඔව් මේ පිළිම අල්ලාගේ දුවලා තුන් දෙනා ඒගොල්ලන්ට নমස්කාර කරනවා. ඊට පස්සේ මම මෙතන අර වීඩියෝ එක දැම්මා මොකද්ද ඉතියෝපියාවට ගිහිල්ලා ඒ ඉතියෝපියාවේ ක්‍රිස්තියානි රජතුමාව රවට්ටපු හැටි කියලා.
දැන් ෆාරුක් කිව්වනේ ක්‍රිස්තියානි අය හරි හොඳයි කියලා. ඔව් ක්‍රිස්තියානි අය හරි හොඳයි. ඇයි නම් මෙහෙම රවට්ටලත් අර රජතුමා මේගොල්ලන්ට එහෙ ජීවත් වෙන්න දුන්නා. ඒ රජතුමා දන්නවා මේගොල්ලෝ අයව රවට්ටුවා කියලා. ඒත් මේගොල්ලන්ට කරදරයක් නොවි ආයේ කුරේෂි මිනිසුන්ගේ අතට මේගොල්ලන්ව පත් නොවි ඒ එතුමා හොඳට මේගොල්ලන්ව බලාගත්තා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට පෙන්නලා දීලා තිනවා. අවුරුදු ගානකට පස්සේ මේගොල්ලන් ශක්තිමත් වුණාට පස්සේ අර තියෙන පල්ලි ඔක්කොම ක්‍රිස්තියානි පල්ලි ඔක්කොම කුඩුපට්ටියම් කරලා දාලා මහා විනාශයක් කරනවා ඉතියෝපියාවේ. ඊට පස්සේ ඒ වීඩියෝ එකත් බලන්න. ඊට පස්සේ නජ්රාන් හිම් ක්‍රිස්තියානියයි පස්සේ මොනවද කරන්නේ ඒ වීඩියෝ එකත් බලන්න. ඒකේ හොඳට පැහැදිලි වෙනවා මේ ප්‍රොෆට් මොහොමඩ් තුමා සවිශක්තිමත් වෙලා ඇවිල්ලා නජ්රාන් වල ඉන්න ක්‍රිස්තියානි මිනිස්සුන්ට මොනවද කරේ කියලා. අයි නම් මම මේවා මේ පැහැදිලිව ඔයගලන්ට ඉන් ඩීටේල් කියන්නේ අයි නම් මෙයා කියනවා ක්‍රිස්තියානි අය හොඳට හරි හොඳයි විපතක් වුණාම උදව් කරන එක ඇත්ත. නමුත් මේගොල්ලන් කොහොමද ක්‍රිස්තියානි අයට සැලකුවේ? මේගොල්ලන් කොහොමද ක්‍රිස්තියානි අයට රිටර්න් දුන්නේ කියලා තමයි මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයගලන්ට තේරෙන්නේ. දැන් අපි කතා කරමු චුට්ටක් බලපු නැති අයට ඇබ්‍රොගේෂන් ලෝ එක. So abrogation principles කියන්නේ සංශෝධන නීති. ඒ කියන්නේ මම ඒ වීඩියෝ එකේ පෙන්නලා දුන්නා. දැන් හොඳම උදාහරණය තමයි ඇල්කොහොල්. ඒ කියන්නේ ඉස්සල්ලාම අල්ලා කියනවා ඇල්කොහොල් හොඳයි කියලා. ඉතින් මිනිස්සු බොනවා. ඊට පස්සේ ටිකක් කාලයක් ගියාට පස්සේ අල්ලා තව පණිවිඩයක් එවනවා මේ මෙසේජ් එකක් මේක කුරානේ තියෙනවා. ඇල්කොහොල් බීලා පල්ලියට එන්න එපා කියලා. ඊට පස්සේ ටික දවස් ගියාට පස්සේ අල්ලා කියනවා මේ ඇල්කොහොල් හොඳ නැහැ කියලා. ඉතින් අන්තිමට ආවේ මොකද්ද? ඇල්කොහොල් හොඳ නැහැ කියන එක. ඒක නිසා ඒගොල්ලන් බොනේ අදටත් මුස්ලිම් අය හුඟක් වෙලාවට ඒගොල්ලන් බොන්නේ නැත්තේ අර අන්තිමට ආපු වාක්‍ය නිසා. එතකොට ඉස්ලාම ආගමේ එකම දෙයකට වාක්‍යවල අන්තිමට එන වාක්‍ය තමයි ඒගොල්ලන් බාර ගන්න ඕනේ මුස්ලිම් අය ගන්න ඕනේ ඒ නීතියට අනුව අන්තිමට අල්ලා කියන දේ තමයි බාර ගන්න ඕනේ. අන්තිමට එන වාක්‍යයෙන් අර ඉස්සල්ලා කියපු ඒවා ඔක්කොම ඒ කියන්නේ ඇබ්‍රොගේට් වෙලා යනවා. ඒ කියන්නේ සංශෝධනය වෙලා යනවා. දැන් මම මෙතන දීලා තියෙනවා වෝ ෆයිටිං. දැන් අරක ඇල්කොහොල් වලටනේ ආවේ. ඒක ඇල්කොහොල්. ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රේ කරන දිශාව හුඟක් දේවල් වලට තියෙනවා. දැන් මෙතන මම ඔයගලන්ට පෙන්නලා දෙන්න යන්නේ ඒ කියන්නේ වෝ නීති. මොකද වෝ එක නීති. යුද්ධයක නීති. එතකොට ඉස්සල්ලාම අල්ලා කියනවා 73:10 ඉස්සල්ලාම අල්ලා කියනවා no fighting. ඒ කියන්නේ be patient. ඉවසීමේ මම මේ කතිර දාලා තියෙනවා ඒ වලට කතිර දාලා තියෙනවා be patient. යුද්ධ කරන්න බෑ. මේ ඔක්කොම මැක්හාවල ඉන්නකොට ආපු දේවල්. ඊට පස්සේ එවනවා කවුරු හරි ගැහුවොත් ගහන්න. අන්න ඒ වගේ verses එනවා. ඊට පස්සේ එනවා අන්තිම verse එක. ඒ කියන්නේ chapter 9:5 මේකට කියන්නේ කඩුවේ verse එක කියලා. මේක තමයි අන්තිමට එන ඔය verses හුඟක් ඇවිල්ලා අන්තිමට එන verse එක තමයි අන්තිමට එන chapter එක තමයි 9 chapter 9. කුරානයේ chapters ලියලා තියෙන්නේ පිළිවෙලකට නෙමෙයි ආපු අනුපිළිවෙලට නෙමෙයි කුරානයේ ලියලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ chapters බර ගානක් තියෙනවා. chapter 9 කියන එක තමයි අන්තිමට ආපු chapter එක. ඒතර 9 වල තියෙනවා ඒ කියන්නේ fight kill the politics. අපි ඒක බලමු next clip එකෙන්. මොකද්ද මේ අන්තිමට ආපු chapter එක කියලා. මේ යුද්ධ කරන්න දුන්න නීතිය මොකද්ද අන්තිමට ආපු එක කියලා අපි අනිත් clip එකෙන් බලමු. ඕගලන්ට දැන් මේක තේරෙනවානේ abrogation principles කියන එක තේරෙනවානේ. ඒ කියන්නේ අන්තිමට එන එක තමයි valid. වලංගු අන්තිමට එන පදේ තමයි වලංගු. එකම subject එක. ඒ කියන්නේ එකම මාතෘකාවක් යටතේ අන්තිමට එන අල්ල අන්තිමට මොකද්ද කියන්නේ ඒක තමයි වැලිඩ්. අනිත් ඒවා ඔක්කොම අවලංගු වෙනවා. දැන් අපි යන් අනිත් ක්ලිප් එකට. right. okay. දැන් මෙතන මම දාලා තියෙනවා අන්තිමට ආපු පද දෙක. අන්තිමට ආපු verse දෙක තමයි 9:5 කඩුවේ verse එක සහ 9:29. මේ දෙක තමයි අන්තිමට එන්නේ. කොහෙද මේක දෙන්නේ අර මැක්කා පීරියඩ් එකේ.
ඒ කියන්නේ අර ශක්තිමත් වුණාට පස්සේ ප්‍රොෆට් මොහොමඩ් ශක්තිමත් වුණාට පස්සේ එන වාක්‍යවල දෙක තමයි මෙතන. ඔන්න ඒකේ කියනවා 9:5 එකේ කියනවා then when the sacred months have passed kill the polities. මෙතන polities කියලා හඳුන්වන්නේ මුස්ලිම් නොවන අය. මුස්ලිම් නොවන අයට තමයි ඔකට රූප වන්දනා කරන අය හැමෝම ඒකට අයත් වෙනවා. Kill the policies. Wherever you find them. කොහෙදවා ඒගොල්ලන්ව දකින්නේ මරන්න. And capture them, අල්ලගන්න, and besiege them, and sit in wait for them at every place. ඒ කියන්නේ හැංගිලා ඉන්නේ කියනවා හැමතැනම. Of ambush. But if they repent and establish prayer and give zakat, then let them go on their way. Indeed, Allah is forgiving and merciful. දැන් කියනවා ඒගොල්ලන් ඉස්ලාම ආගම බාරගත්තොත් සහ බාරගෙන සකාත් ගෙවුවොත්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා 102ක් අපි ඒව ගැන ඉදිරියේදී කතා කරමු. සකාත් කියන්නේ ඒ කියන්නේ ඩොනේෂන් එකක් වගේ. චැරිටි. දුන්නොත් ඒගොල්ලන්ව යවන්න කියලා කියනවා. ඒ 9:5 කියන එකෙන්. දැන් අර ඉවසීමෙන් ඉන්න කවුරු හරි ගැහුවොත් ගහන්න කියන පද ඔක්කොම මේකෙන් අහෝසි වෙලා යනවා. මේ පදෙන් අහෝසි වෙලා යනවා. ඊට පස්සේ 9:29 එකේ කියනවා 9 දැන් මතක තියාගන්න කුරානයේ 9 වෙනි පරිච්ඡේදය තමයි අන්තිමට එන පරිච්ඡේදය. අන්තිමට අල්ලා එවන පරිච්ඡේදය තමයි 9 වෙනි පරිච්ඡේදය. 9:29 එකේ කියනවා fight those who do not believe in Allah. ඒ කියන්නේ අල්ලාහව විශ්වාස කරන්නේ නැති අයත් එක්ක fight. Know the last day. ඒ කියන්නේ අන්තිම දවසේ අල්ලාහවයි විශ්වාස කරන්නේ නැති අයත් එක්ක fight කරන්න. And do not consider unlawful but Allah and his messenger have made unlawful, and do not follow the religion of truth from those who were given the scripture until they give the jizya and humble. Then make a specifically ඒ කියන්නේ 9:29 එන්නේ යුදෙව්වරුන්ටත් ක්‍රිස්තියානියට. මේක අරකි කියන්නේ ඒ කියන්නේ මුස්ලිම් නොවන ඒ කියන්නේ රූප වන්දනා කරන ඒ වගේ අය ගැන. මෙතන කියන්නේ යුදෙව්වරුන් ගැනත් ක්‍රිස්තියානියන්. ඒ කියන්නේ people of the book කියලා ඒ කාලේ හැඳින්වුවේ. මේගොල්ලන් හඳුන්වන්නේ ක්‍රිස්තියානි අයවයි යුදෙව්වරුමයි. ඒයිටන් ඒගොල්ලන්ට පොතක් තිබ්බා. මේක කියනවා ක්‍රිස්තියානි අයවයි යුදෙව්වරුන්වයි ෆයිට් ඒගොල්ලන්ට එක්ක යුද්ධ කරන්න. ඊට පස්සේ කියනවා ඒකේ කියනවා ඒගොල්ලන් ඉස්ලාමය වැළඳ ගත්තොත් ඒගොල්ලන්ව ඒකේ වැළඳ ගත්තොත් ඒගොල්ලන්ව නිදහස් කරන්න සහ ඒගොල්ලන් ජසියා ගෙවන්න ඕනේ. ඒගොල්ලන් ඒ කියන්නේ ඒගොල්ලන් ඉස්ලාම ආගම වැළඳ ගත්තේ නැත්නම් සහ ජසියා ගෙව්වේ නැත්නම් ඒගොල්ලන්ට එක්ක යුද ප්‍රකාශ කරන්න කියලා තමයි මේකේ කියන්නේ. මේ වාක්‍ය 9:29 මම ඕගලන්ට අර වීඩියෝ එකක් කරා කොහොමද ප්‍රොෆට් මොහමඩ් අර ක්‍රිස්තියානි රටක් එහෙම්මම විනාශ කරේ මේ පදේ ආවට පස්සේ කියලා. දැන් මේ පද දෙකෙන් මොකද වෙන්නේ? මේ අර හොඳ ඒ කියන්නේ මේ මෙතුමා මේ අලි බොරුතුන කියන්නේ එතුමා කියන දේවල් මේ ෆාරුක් කිව්වේ මොකද්ද ක්‍රිස්තියානි අයත් යනවා කියලා ස්වර්ග ඒ ඔක්කොම මේ පද දෙකෙන් අහෝසි වෙනවා. මේ පද දෙකෙන් අහෝසි. ඔයගලන්ට මේක තේරෙනවද මං කියන එක? ඔයගලන් කමෙන්ට් එකක ඔයගලන්ට මේක තේරුන්නේ නැත්නම් කියන්න ඔයගලන්ට මේක තේරුන්නේ නැහැ කියලා මං ආයේ වීඩියෝ එකකින් ඔයගලන්ට මේක එක්ස්ප්ලেইন කරන්න. මේකෙන් මේ පද දෙකෙන් මේ වාක්‍ය දෙකෙන් අර හොඳ දේවල් ඔක්කොම අහෝසි වෙනවා. ඒ කියන්නේ no more valid. දැන් ඒක වළංගු නැහැ. ඒක මුස්ලිම් අයට අර මදීනා පීරියඩ් එක ආපු ඒවා ටික දැන් වළංගු නැහැ. තේරුණාද? මේ හොඳට මතක තියාගන්න 9:5 9 වෙනි වගන්තියේ 5 වෙනි පදේ ඡේදයයි 9 වෙනි chapter එකෙන් 29 වෙනි වගන්තියෙන් අර ඔක්කොම අවලංගු වෙනවා. මීට ඉස්සෙල්ලා ආව ඔක්කොම අවලංගු වෙනවා. තේරුණාද? right. දැන් මුස්ලිම් අයට වළංගු මෙන්න මේ දෙක. මුස්ලිම් අයට වළංගු මෙන්න මේ දෙක තමයි දැන්. right. අපි බලමු. right. අපි බලමු මෙතන දැන් ඇයි මම අර වගේ සබ්ජෙක්ට් එකක් දැම්මේ?
මුසල්මානුවන් රැවටීම ෆාරුක්ගේ කලාව කියලා. දැන් මෙයයි නම් ෆාරුක් කිව්වා ක්‍රිස්තියානි අයත් යුදෙව්වරුත් ස්වර්ගෙට යනවා කියලා. නමුත් එයා කිව්වේ නැති දේ මොකක්ද නම් මේ වාක්‍යවල් දෙකින් අරව දැන් අහෝසි වෙලා තියෙන එක අදට වළංගු නෑ කියන එක තමයි එයා කිව්වේ නැත්තේ. ඉතින් හුඟක් මුස්ලිම් අය මොනවද කරන්නේ? ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්න බෑ. ඉස්ලාමයේ ඒගොල්ලන්ගේ ඔය ස්කොලර්ස්ලා නැත්නම් දව්වා බොයිස්ලා ඒගොල්ලන් කියන දේවල් අහගෙන ඉන්න ඕන වුණා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න බෑ. ඒ ප්‍රොෆට් මොහොමඩ් ඒක තහනම් කරලා තියෙනවා. අපි බලමු ඇයි ඒක එහෙම තහනම් කරේ කියලා අපි බලමු. ඇයි නම් ඒ කාලෙම ප්‍රොෆට් මොහොමඩ්ගේ මිනිස්සු ප්‍රශ්න අහන්න පටන් ගත්තම ප්‍රොෆට් මොහොමඩ් ඒක පිළිතුරු දී ගන්න බැරුණාම ඒගොල්ලන් ක්‍රිස්තියානි ආගමට හැරුණා. sorry. ඉතින් එතකොට ප්‍රොෆට් මොහොමඩ් ඒගොල්ලන්ව මරන්න කියලා අණ කරා. හුඟක් අය ඒ විදිහට මරනවා. සහ ඉස්ලාම ආගම අතහැරලා යන අයවත් ඝාතනය කරන්න කියලා කිව්වා. ඒක නිසා තමයි හුඟක් අය හිතනවා ඉස්ලාම ආගම මේ ව්‍යාප්ත වෙනවා කියලා. නෑ, ඇත්තටම නෑ. අපි ඒක ගැන කරමු වීඩියෝ එකක්. එහෙම නැහැ. අනිත් එක මේ ප්‍රොෆෙසර් මෙතනට දාගත්තේ මේ ප්‍රොෆෙසර් ඉඳන් කියනවා මම එයාගේ වීඩියෝ එක මම එයා ඊට පස්සේ එයාගේ වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. එයා කියනවා යුදෙව්වරු ගියාලු. ඒ කියන්නේ ඊශ්‍රායලේ දාලා ගියාලු ඒ කාලේ. දැන් ඊට පස්සේ මුස්ලිම් අය ඇවිල්ලා එතන පදිංචි වුණාලු. දැන් ඇවිල්ලා කියනවලු මේක අපේ වාසස්ථානය කියලා. එහෙම කියන්න බෑනේ කියලා කියනවා. මම මේ ප්‍රොෆෙසර්ට කියන්න කැමති ගියා කියන එකේ පැන්නවා කියන වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. කවුරු හරි අත්හැරලා ලංකාව අත්හැරලා වෙන රටකට යනවා කියන එකේ ලංකාවෙන් පන්නනවා කියන එකේ ගහලා මරලා පන්නනවා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. මෙතුමා උගන්වනවලු කොහෙද යුනිවර්සිටි එක ඇමරිකාවේ මේ ආගම් ගැන එහෙම මට හරි පුදුම හිතුණා මෙතුමා මෙහෙම කියනකොට. ඉතින් මම හිතුවා මෙතුමාගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මම දන්නේ නැහැ එහෙම එතුමා කිව්වේ කියලා. සමහරක් වෙලාවට එතුමා සපෝට් කරන්න කැමති ඇති මුස්ලිම් අයට. මම දන්නේ මේක මුස්ලිම් අයගේ ප්‍රශ්නයක් නෙවෙයි, මේක ඉතිහාස ප්‍රශ්නයක්. මේක ඉතිහාසයේ ඇත්ත කියන්න ඕනේ අපි. මොනවාද ඉතිහාසය උනගේ ඒ ගෑනු ඒ යුදෙව්වරුන්ගේ ගම් නගර විනාශ කරලා ඒ පිරිමින්ම ඝාතනය කරලා ඒ ගෑනුන්ව වහල් සේවයට අරගෙන මේගොල්ලන්ගේ කුරාන් එකේම තියෙන්නේ මේවා. ඒගොල්ලන්ගේ හදිස්වලමයි මේවා තියෙන්නේ. අපි ඒ යුද්ධ ගැනත් කතා කරමු එකින් එකට. ඒගොල්ලන් කරපු යුද්ධ ගැන. මෙතුමා කියනවා ඒගොල්ලන් දාලා ගියාලු. දාලා ගියාලු ඒගොල්ලන්ගේ වාසස්ථානිය නිජ භූමිය. දාලා ගියාලු. ඊට පස්සේ මුස්ලිම් අය ඇවිල්ලා එතන සෙටල් වුණාලු. ඊට පස්සේ දැන් ඇවිල්ලා කියනවා මයික අපේ කියලා එහෙම දෙන්න බෑනේ කියලා කියනවා. ඕකේ. අපි ඒකත් බලමු. මං හිතනවා ඔයගලන්ට මේක තේරුණා කියලා. අයිනම් මෙතුමා කියනවා ක්‍රිස්තියානි අය හරි හොඳයිලු, දව්වට එනවලු. ගොඩක් ක්‍රිස්තියානි අය ගැන වර්ණනා කරා. ඔව් ක්‍රිස්තියානි අය අදත් හොඳයි එදත් හොඳයි. හැබැයි වැඩි කියන්නේ මුස්ලිම් අය කොහොමද ඒගොල්ලන්ට සැලකුවේ? අර මේ මම මේ කොළ පාට මාක් කරලා තියෙන කොළ පාටෙන් රතු පාටෙන් මාක් කරලා තියෙන්නේ ප්‍රොෆට් මොහොමඩ් තුමා එනකොට මේ පළාතේ තනිකර ක්‍රිස්තියානි වෙලා යුදෙව්වරුත් හිටියා. තනි අයින යේසුස් වහන්සේ මරන්න කියපු යුදෙව්වරුන්ම තමයි බයිබලේ ලියන්න පටන් ගන්න. ඒ කියන්නේ අලුත් ගිවිසුම ලියන්න පටන් ගන්න. ලියලා බෙදා හරිදි මේ හැමෝටම. එතකොට මේ හරි ඔක්කොම ක්‍රිස්තියානි වෙලා විතරයි. ඉතියෝපියාව ක්‍රිස්තියානි වෙලා, නජ්රානිය ක්‍රිස්තියානි වෙලා, ඒ මුළු ඒ පැත්තම ක්‍රිස්තියානි මිනිස්සු. අද ඒගොල්ලන් නෑනේ. මොකද උනේ ඒගොල්ලන්ට? ඒගොල්ලන්ව ගහලා පන්නලා මේක නැවතුවේ අර කුරුස යුද්ධයෙන්. කුරුස යුද්ධ ගැනත් අපි කරමු. දැන් මම හිතනවා මේක තේරෙනවා කියලා. මම හිතනවා මේ ෆාරුක් බොරු කියන එක නවත්තයි කියලා. කොහොමද ඉතින් ඉස්ලාමයේ බොරු කියන්න අයිතියක් දීලා තියෙනවනේ නේද? කොහොම හරි කොච්චර කාලයකට මුස්ලිම් මිනිස්සුන් රවට ඉන්න පුළුවන්ද? මං හිතන්නේ ඒක වැඩි කාලයක් කරන්න පුළුවන් කියලා ටෙක්නොලොජි එකත් එක්ක. ඒක නිසා sorry මට හරි සනීප නෑ වීඩියෝස් කරේ නැද්ද? කොහොම හරි අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. මම මේ තුමාගේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මගේ අනිත් වීඩියෝ එක මෙතුමාගේ වීඩියෝ එකක්. තව වීඩියෝ එකකින් හමු වෙමු.